2002 ගුණ කිරීම 2 2003. දැන් මේක දැක්ක ගමන් ටිකක් ලොකු ගාණක් වගේ පේනවා. මෙන්න පළවෙනි පියවර. දැන් මේ 4 3 6 2 තියෙන්නේ. මේවා ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිතයක් ආකාරයෙන් ලියනවා. ඊට කලින් දැන් මේ 4 ලියන්න පුළුවන් මෙහෙම. 2 ගුණ කිරීම 2 ඒකේ 2003 මේ ලියලා තියෙන ගුණිතයක බලය. මේ ප්‍රථමක සංඛ්‍යා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ වගේ ගණන් වල. 6 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ඒකේ 2002 බලය. ඔව් 2 2003. ඊට පස්සේ මේක ලියනවා මේ ගුණිතයක බලය බලවල ගුණිතයක් ආකාරයෙන් ලියනවා. 2 එක්වරක් 2003 මෙතන 2 එක්වරක් 2003 සාමාන්‍යයෙන් මේක මේ 9 ශ්‍රේණි ළමයෙක් උනත් 8 ශ්‍රේණි ළමයෙක්වත් හදන්න පුළුවන්. හරියට මේ ගණන් හදලා පුරුදු වෙලා ඉන්න ළමයෙක්ට තමයි ඉතින් හදන්න පුළුවන් වෙන්නේ. 2 මේ 1යි 2002යි ගුණ කරනවා බලයක බලය. ඊට පස්සේ 3 2002 ගුණ කරනවා 2 2003. ඉතින් උඩ යට සමාන කියන්නේ කැපිලා යනවනේ. 2 2003කට උඩ 2 2003ක් කැපෙනවා. 3 2002කට උඩ 3 2002ක් කැපෙනවා. එතකොට උඩ එනවා 2 2003ක්. යට එනවා 2 2002ක්. ඒතර උඩ 2 ඒවා 2003යි. යට 2 ඒවා 2002යි. ඒතර යට 2 ඒවා 2002කට උඩ 2 ඒවා 2002ක් කැපිලා ගියාම 1 2ක් ඉතුරු වෙයි. ඒක එහෙම නැත්නම් දර්ශක නීති තියෙනවා. මේ පාද සමාන නම් බෙදීමකදී දර්ශක අඩු වෙනවා. 2003න් 2002ක් අඩු කරාම 2 1යි. ඒක තමයි මේක. ඉතින් ඔච්චරයි.